පිටසක්වල ජීවින් අద్భుත දේවල් මේ වගේ දේවල් ගැන උනන්දුවක් නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයිනේ. ඔව් අතරම. පොළොන්නරුවේ දානිගල කන්ද කිව්වම අන්න ඒ වගේ කුතුහලයක් අවුස්සන තැන්වලින් එකක් තමයි. ඉතින් අද අපි ගැඹුරින් විමසන්නෙත් මේ දානිගල කන්ද ගැනම තමයි. අතරම දානිගල කියන්නේ කියන්න ඕන ස්තර ගණනාවකින් යුතු කතාවක් තියෙන තැනක්. ස්තර ගානක්. ඔව්. එක පැත්තකින් තියෙනවනේ කිව්වා වගේ අභිරහස් කතා ජනප්‍රවාද. ඔව්. අනිත් පැත්තෙන් පුරාවිද්‍යාත්මකව හොඳටම සනාථ වෙච්ච ඊටාම වැදගත් ඉතිහාසයක් තියෙනවා. හරි. අපේ මේ කතාබහටත් පදනම් වෙන්නේ දානිගල කන්ද පුරාවිද්‍යා හා අద్భుත කතා කියන මූලාශ්‍රය තියෙන කරුණු තමයි. හොඳයි. අරමුණ තමයි ඉතින් මේ මූලාශ්‍රය දිගේ ගිහින් දානිගල කන්දේ අර දෙබිඩි ස්වභාවයම හොයලා බලන එක. ඒ කියන්නේ තහවුරුහුණු අතීතය වගේම අර පැහැදිලි කරන්න බැරි වර්තමාන කතාන්දරත් එක්කම. ඔව් ඒක රසවත් වෙයි. ඉතිහාසයට කැමති අයට වගේම අර අභිරහස් පැත්තට කැමති අයටත්. ඒකනේ. එහෙමනම් අපි මුලින්ම මේක තියෙන්නේ කොහෙද කියලා බලමුද? පිහිටීම. ඔව් ඒක හොඳයි. මේක තියෙන්නේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කන්දේගම ග්‍රාම සේවා වසමේ තමයි මේ දානිගල කන්ද තියෙන්නේ. කන්දේගම. ඔව්. විශේෂත්වය තමයි මේක හුදකලා කන්දක්. අවට එහෙම ලොකු කඳු නැහැ. තනියම වගේ තියෙන්නේ. ඔව්. ඒකට නුදුරින් තියෙනව තවත් කන්දක් කන්දේගම කන්ද කියලා. ඒක වෙනම කන්දක්. ඔව් ඒක වෙනම කන්දක්. මේ නම් දෙක සමහර වෙලාවට ටිකක් පටලවෙනවා. දානිගල කන්දයි කන්දේගම කන්දයි. හුදකලා වීමම නිකන් අර අභිරහස් ගතිය තවත් වැඩි කරනවා වගේ නේද? වෙන්න ඇතේ. එතකොට මෙතනට යන එක එන එක ලේසිද? මූලාශ්‍රය කියන විදියට නම් දැන් පාරවල් එහෙම හොඳයිලු. පොළොන්නරුවේ ඉඳන් යනවා නම් අරලගාංවිල දෙහියත්ත කණ්ඩිය පාරේ දිමුලාගලත් පහු කරලා එන්න පුරුවන්. මහියංගනේ ඉඳන් එන කෙනෙක්ට නම් දෙහියත්ත කණ්ඩිය පහු කරලා අරලගාංවිලට ඇවිත් ධම්මින්න කියන හරිය පහු කළාම මේ කන්ද ඇතේ ඉඳන්ම පේනවලු. තනිතලාවෙන් එකපාරටම මතුවෙලා වගේ. ඔව් ඒ වගේ දර්ශනයක් තියෙන්නේ. ඒ කියන්නේ කන්ද පාමුලට යන එක දැන් එච්චර අමාරු නෑ. නෑ වගේ. පොළොන්නරුවේ ඉඳන් කිලෝමීටර් 46ක් විතර දුරයි කියලායි කියන්නේ. ඒත් පාරවල් හොඳ නිසා වාහනයකින් පහසුවෙන් මේ යන්න පුළුවන්. කන්දේගම ධනංජය රජමහා විහාරයේ තියෙන්නේ කන්ද පාමුලට කිට්ටුවෙන්මයි. විහාරයක් තියෙනවා. ඔව්. කන්ද නගින්න පටන් ගන්න තියෙන්නේ විහාර භූමිය අයිනෙන් යන අඩිපාරකින්. හරි. එලනම් අපි ටිකක් අතීත කතාවට යමු. මේ ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම කොහොමද? මූලාශ්‍රය මොනවද කියන්නේ? ඉතිහාසයේ පැත්ත ගත්තොත් පැරණි බෙදීමනුව මේක අයත් වෙලා තියෙන්නේ තමන් කඩුව දිසාවේ එගොඩපත්තුවට. එගොඩපත්තුව. ඔව්. කන්දේගම හම්බ වෙච්ච పూర్ව බ්‍රාහ්ම සෙල්ලිපියක දානිගල කියන නම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඒ නම හරිම පරණයි. ඔව්. ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳන්ම මේ නම පාවිච්චි වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට අර කතාවකුත් තියෙනව නේද? කොට්ටිආරම් පත්තුව කියලා. ඒකේ තේරුම ආරාම කෝටියක් තිබුණා වගේ එකක් නේද? අන්න ඒක තමයි. ඒක හරිම වැදගත් කරුණක්. ඒ ජනප්‍රවාදයේ තියෙන නම මේ ප්‍රදේශයේ තිබුණු ඇත්තම ආගමික වැදගත්කම එක හරි අපුරුවට ගැලපෙනවා. මූලාශ්‍රයේ තියලා මහා වංශය කියන අන්තර්ගංගා කලාපීය ප්‍රදේශය කියලා කියන්නත් මේ හරිය වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මේ මුළු ප්‍රදේශය පුරාම විශේෂයෙන් දානිගලයි අර කන්දේගම කන්දයි ආශ්‍රිතව ස්වභාවික ගල්ලෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ගොඩක්. ඔව්. මේවයින් බොහෝමයක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස තරම් පරණ බ්‍රාහ්ම්‍ය අක්ෂර කොටපු කටාරම් තියෙන ලෙන් හම්බ වෙලා තියෙනවා. කටාරම් අර වතුර බහින්න හදන කානුව වගේ එකක් නේද? ඔව්. ලෙනේ ඇතුළට වතුර එන්නේ නැති වෙන්න. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට වස් කාලට යමින් පහසුවට හදපු දේවල්. ඉතින් මේවයින් පැහැදිලි මේ ලෙන් ආදිකාලීන භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහාම සකස් කරපු ඒවා කියලා. ඒ කියන්නේ බොහොම පැරණි හොඳට සංවිධානය වෙච්ච ආරාම සංකීර්ණයක් මෙතන තිබිලා තියෙනවා. අනිවාර්යෙන්ම. රජවරුන්ගේ උදව් එහෙමත් ලැබිලා තියෙනවා නේද ඒ කාලේ? ඔව්. මූලාශ්‍රයේ ඒ ගැනත් කියනවා අර ක්‍රිස්තු පූර්ව 42 20 කාලේ රජ කරපු කූටකන්ත තිස්ස රජතුමාගේ කාලේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 276 302 කාලේ රජ කරපු මහසෙන් රජතුමා වෙන කල්ම දීර්ඝ කාලයක් තිස්සේ රජවරු ගණනාවකගේ අනුග්‍රහයෙන් මේ ආරාම දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ දාමෙගල කියන්නේ නිකම් තැනක් නෙවෙයි. රාජධානී කීපයක් හරහාම වැදගත් වෙච්ච දැනක්. හරියටම ඒක තමයි පේන්න තියෙන්නේ. ඒක වැදගත් නිරීක්ෂණයක්.
ඊටත් කලින් ඒ කියන්නේ බුදුදහම එන්නත් කලින් මෙහි ජනාවාස තිබුණා කියලත් මතයක් තියෙනව නේද? නාග ගෝත්‍රිකයන් ගැන කතාවක්. ඔව් එකක් තියෙනවා. දානිගල අවටින් නාග රූප. ඒ කියන්නේ නයෙක් වගේ රූප කොටපු මැටි බඳුන් කෑලිය හැම හම්බ වෙලා තියෙනවා. නාග රූප. ඔව්. ඒ නිසා පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසටත් කලින් බුදුදහම රාජ්‍යාගම වෙන්නත් කලින් මේ හරි නාග ගෝත්‍රික මිනිස්සුන්ගේ බල ප්‍රදේශයක් නැත්නම් ජනාවාසයක් වෙලා තිබුණා කියලා. ඒ කියන්නේ හරිම දීර්ඝ ඉතිහාසයක් වගේම විවිධ සංස්කෘතික ස්තර තියෙනවා මේ බිමේ. ඒක තමයි. හරි. එතකොට මේ තරම් තහවුරු වුණු පැහැදිලි ඉතිහාසයක් තියෙද්දිම අර අනිත් පැත්ත, අద్భుත පැත්තත් මතුවෙලා එනවා නේද? කොහොමද ඒ කතාව පටන් ගන්නෙ? අන්න එතන තමයි දානිගල තවත් විශේෂ වෙන්නේ. මූලාශ්‍රය කියනවා අතීතයේ හිඳන්ම මේ ප්‍රදේශයේ පිටසක්වල ජීවින් ගැන එයාලගේ යානයන් ගැන ජනප්‍රවාද තිබිලා තියෙනවලු. පරණ කතා. ඔව්. ඊට පස්සේ මෑතකදී ඒ කියන්නේ අවුරුදු කීපයකට කලින් අරරගන් වෙල පැත්තේ වෙල්ලේ ආයකට මනවද උල්කාපාත කෑලි වගේ දේවල් වැටිලා. ඔව් මටත් මතකයි මේ සිද්ධිය. ලොකු කතා බහක් ගියා. ඔව් ඒකත් මේ දානිගල සම්බන්ධ කතාවලට තවත් දෙයක් එකතු කළා. එතකොට ගමේ මිනිස්සු එයාලා අතරෙත් මේ වගේ දේවල් ගැන අත්දැකීම් තියනෝද? රැයට එලි දකින්නෝ වගේ. උන් දොන්නසීවන් කියනවලු රාත්‍රී කාලෙට කඳු මුදුන පැත්තේ අවට අහසේ එක එක විදිහේ අසාමාන්‍ය ආලෝක දකින්න එක සාමාන්‍ය දෙයක් වගේ කියලා. මොන වගේ ආලෝකදලු? දීප්තිමත් එලි, වේගයෙන් යන එලි, ඒ වගේ දේවල්ලු. හැබැයි මේක කියන්න මොන මේ කිසිම කතාවක් විද්‍යාත්මකව තහවුරු කරලා නෑ. ඒක පැහැදිලි. ඔව් ඒවා තියෙන ජනප්‍රවාද මිනිසුන්ගේ අත්දැකීම් විදිහට විතරයි. ඒත් ඉතින් නිකම්ම කතා හැදෙන්නෙත් නෑනේ නේද? මේ අභිරහස් කතා මේ තරම් ප්‍රසිද්ධ වෙන්න විශේෂ හේතුවක් තියනවාද? මූලාශ්‍රය ඒ ගැන මොකුත් කියනවාද? ඔව්. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මූලාශ්‍රය පෙන්වා දෙන්නේ දානිගල කන්දේම තියෙන අමුතු භෞතික ලක්ෂණ. විශේෂයෙන්ම කන්දේ හැඩය. හැඩය. ඔව්. මේක වක්‍රාකාර රවුම් හැඩයට තියෙන තනි පර්වතයක්. ඊටත් වඩා පුදුම දේ තමයි ඒ පර්වතයේ උඩ තියෙන කැලාව පැතිරලා තියෙන්නේත් අර වක්‍ර රටාවටමයි. ඇත්තටම ගස් වෙවිලා තියෙන්නේ රවුමට. ඔව්. උඩේ ඉඳන් බැලුවම විශේෂයෙන් ඩ්‍රෝන් එකකින් එහෙම ගත්තම මේක හරියට ලොකු වෘත්තයක් වගේ නැත්තම් පිංගානක් වගේ පේනවලු. ඒක නම හරිම අසාමාන්‍යයි. එහෙම බැලුවම ඉතින් මිනිස්සු පිටසක්වල කතා හිපන එක පුදුමෙකුත් නෙවෙයි වගේ. අනේක තමයි මේ අමුතු අද්විතීය භූවිද්‍යාත්මක හැඩය නිසා තමයි මේක පිටසක්වල යාන නවත්තන තැනක් එහෙම නැත්නම් මොකක් හරි අමුතු බලවේගයක් තියෙන තැනක් කියන කතා හැදලා තින්නේ. ඒ වගේම අර කන්ද තනියම හුදකලාව තියෙන එකත් ඒකට උදව්වක් වෙන්නේ නැති. එතකොට මේ කන්ද නගින එක ඒක ලේසි වැඩක්ද? කොහෙත්ම නෑ. මූලාශ්‍රය කියන විදිහට නම් දානිගල කන්ද නගින එක ලොකු අභියෝගයක්. එහෙමද? බිමේ ඉඳන් අඩි 1000ක් විතර උසයිලු. කඳ මුදුනටම යන්න පෙය 2ක්වත් යනවලු. පැය 2ක්? ඔව්. විශේෂයෙන්ම කන්දේ වැඩි හරියක් තියෙන්නේ එක දිගට තියෙන ගල් බිත්තියක් වගේ. අම්මෝ පැය 2ක් ගල් පර්වතයක් උඩට නගිනවා කියන්නේ ඒක නම් ත්‍රාසජනක ගමන් වලට කැමති අයට හොඳ අත්දැකීමක් වෙන්න ඇත. ඔව් ඒ වගේ අයට නම් නියමයි. හැබැයි ඉතින් එච්චර පළපුරුද්දක් නැති කෙනෙක් යනවා නම් ගමේ කෙනෙක්ගේ උදව්වක් නැතුව බෑ වගේ නේද? ඔව් ඒක නම් අනිවාර්යයෙන්ම ඕන වෙන්න පිරුවා අමාරු ගමනක්. තව කතාවක් තියෙනවා දානිගල පිටිපස්සේ තියෙන පොඩි කඳු ගැටවල උමං ගුහා එහෙම තියෙනවා. ඒවා මේ දානිගලට සම්බන්ධයි කියලාත් කියනවා. උමං. ඔව්. ඒ වගේම මේ කන්න තියෙන්නේ මාදුරෝය ජාතික වනෝද්‍යානයට ටිට්ටුව නිසා වන අලිව්වදුරක් තියෙනවා. ඒකත් තියෙනව නේද? ඔව් ඒකත් ඉතින් ගමනේ දුෂ්කර බව වැඩි කරන දෙයක්. හරි. අපි දැන් ටිකක් අර තහවුරු කරගත්ත පුරාවිද්‍යා දේවල් පැත්තට හැරමුද? විශේෂයෙන් අර කන්දේ ගමකන්ද පැත්තේ හම්බුණු දේවල් ගැන. ඔව්. මොකද ඒකෙන් අර අභිරහස් වලට යහා ගිය පැහැදිලි ඉතිහාස කතාවක් මතුවෙනවනේ. ඔව් ඒක ඇත්ත. කන්දේ ගම කන්දේ බෑවුමේ තමයි වැදගත්ම නටබුන් ටිකක් තියෙන්නේ. කොහොමද එතනට යන්නේ? අර ධනංජය විහාර භූමිය වම් පැත්තෙන් පටන් ගන්න අඩිපාර දිගේ කැලේට ගිහින් කන්දේ බෑවුම දිගේ ගියාම මේ නටබුන් හම්බෙනවා. ප්‍රධානම දේ තමයි ලොකු ගල්ලෙනක තියෙන සැතපෙන බුදු පිළිමය. සැතපෙන පිළිමයක්. ඒ ලෙනයි පිළිමය ගැන විස්තර ටිකක් කියන්නකෝ. ලෙන දිගින් අඩි 80ක් විතර පළලින් අඩි 25ක් විතර වෙනවලු. ලොකු ලෙනක්. ලොකුයි. ඇතුලේ තියෙන්නේ බදාමෙන් කරපු අඩි 38.9ක්. ඒ කියන්නේ අඩි 39කට කිට්ටු දිගක් තියෙන සැතපෙන බුදු පිළිමයක්. අඩි 39ක්. ඔව්. මූලාශ්‍රයට අනුව
මේක අනුරාධපුර යුගයට ආйти පිදුරංගල වගේ තැන්වල තියෙන පිළිම වගේ එකක්. හැබැයි බලන්න දුකේ හිතන දේ තමයි මේ වටිනා පිළිමේට නිදන් හොරුන්ගල් වෙලා තියෙන විනාශය. ඒ කියන්නේ පිළිමේ දැන් හරියට නෑ. කොහෙත්ම නෑ. පිළිමේ ඔළුව සිරස ගලවගෙන ගිහින්. අප්පෝ. වටේට බැඳලා තිබුණ gadol බිත්ති කුඩුපට්ටම් කරලා ලෙන ඇතුලේ නිදන් හරපු ලොකු වලවල් තියෙනවා. හරිම කනගාටුදායකයි නේද අපේ උරුමියන්ට මේව වෙන එක. ඇත්තටම පාදම කිට්ටුව තියෙන නටබුන් වලින් පේනවලු ඉස්සර මේ ලෙන gadol බිත්තියකින් දෙකට බෙදලා පිළිමගවල් දෙකක් වගේ හදලා තිබිලා තියෙනවා කියලා. තව පිළිමයකුත් ඉඳලා තියෙනවා. ඔව් ඒතේ අනෙක් පිළිමයත් සම්පූර්ණයෙන්ම නැති කරලා දැන් ඉතුරු වෙලා තියෙන ආසන කෑලි විතරලු. හරිම අපරාධයක්. මේ පිළිමට අමතරව සෙල්ලිපි ගැනත් කිව්වා නේද? ඔව් කන්දේගම කන්දේලෙන් වලින් මහාචාර්ය පර්ණවිතානා හඳුනාගෙන පළ කරපු పూర్ව බ්‍රාහ්මී සෙල්ලිපි 10ක් ගැන මූලාශ්‍රය කියනෝ. සෙල්ලිපි 10ක්. ඔව් මේ සෙල්ලිපි වලින් කියවෙන්නේ ඒ කාලේ හිටපු එක එක තරාතිරම් වල අය ගම් ප්‍රධානීවරු, ඒ කියන්නේ ගමික, ප්‍රභූවරු, පරුමක, ගම්පතිවරු, බදු එකතු කරපු නිලධාරීන් ඒ වගේ අය මේ ලෙන් හදවලා භික්ෂුන් වහන්සේලාට පූජා කරපු විස්තර. ඉතින් මේ සෙල්ලිපි වලින් මොන වගේ චිත්‍රයක්ද මැවෙන්නේ ඒ කාලේ ගැන? හරිම වැදගත් චිත්‍රයක්. මේ සෙල්ලිපි වලින් හොඳටම ඔප්පු වෙනවා. ක්‍රිස්තු පූර්ව කාලෙදී මේ ප්‍රදේශයේ නිකම්ම ලෙන් ටිකක් තිබුණු තැනක් නෙවෙයි, ලොකු භික්ෂුන් පිරිසක් හිටපු හොඳට සංවිධානය වුණු ප්‍රභූන්ගේ නිලධාරීන්ගේ උදව් පවා ලැබුණු ප්‍රධාන ආරාම සංකීර්ණයක් විදිහට තිබුණා කියලා. අර කොට්ටිආරම්පත්‍ර කියන නමට හොඳ සාක්ෂියක් එහෙනම්. අනිවාර්යයෙන්ම. ඒ නම නිකම්ම කතාවක් නෙවෙයි කියන එකට මේක හොඳම සාක්ෂියක්. ඒකත් හරිම වැදගත් සොයා ගැනීමක්. මේවා තියෙන්නේ කන්දේගම කන්දේ ලෙන් වලයි ගල් ආවරණ වලයි. විශේෂත්වය තමයි මේවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසටත් කලින් සමහර විට ප්‍රාග් ඓතිහාසික කාලයටත් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හිතන චිත්‍ර. ඒ කියන්නේ හරිම පරණයි. ඔව්. මේවා ඇඳලා තියෙන්නේ පාට වලින් නෙවෙයි, ගලේ මතු පිට හූරලා ඉරි වලින් රූප මතු කරලා. සූරලා ඇඳපුවා. ඔව්. මාවනැල්ලේ අස්මඩල, අලව්වේ හක්බැලි කන්ද වඩේ තැන්වල තියෙන හරිම පරණ චිත්‍රකලාවට සමානකම් තියෙනවා කියලාත් කියනවා. ඒ කියන්නේ මේවා ඊටාම පැරණි මිනිස්සුන්ගේ වැඩ ගැන සාක්ෂි. මේ චිත්‍ර තියෙන තැන්වලට යන්න ලේසිද? මූලාශ්‍රය කියන විදිහට නම් නෑ වගේ. මේ චිත්‍ර තියෙන ගල් ගුහා ගල් ආවරණේ තියෙන කන්දේකම කන්ද මුදුනට කිට්ටුව. ටිකක් දුෂ්කර පාරකින් යන්න ඕන තැනකලු. ඒවත් බලන්න අමාරුයි එල්නම්. ඔව්. අර බනන්ජය විහාරයේ ඉඳන් උතුරට තියෙන අඩිපාරෙන් කන්ද මුදුනට එන්න පුළුවන් උලත් මේ චිත්‍ර තියෙන තැනට යන්න තවත් අමාරු ගමනක් යන්න වෙනවලු. හරි. එහෙනම් අපි ආයමතර දානිගල කන්ද මුදුනටම යමුකෝ හිතින්. අර රවුම් හැඩය ගැන කිව්වානේ. ඒ උඩ මොන වගේද? කන්දු මුදුනත් හරිම විශේෂ තැනක්. අංශක 9ක් වගේ තද බෑවුමක් තියෙන නිසා. අර රවුන්ඩ් පර්වත ගෙට්ට දිගේ ඇවිදින එක නම් ගොඩක් පරිස්සමින් කරන්න ඕන දෙයක්. භයානකයි වගේ. මුළු මුදුනම අක්කර 10ක් විතර ලොකු තනිදලාවක් වගේ මැද හරියේ ලොකු ගස් අඩුයිලු කැලෑව තියෙන වැඩිපුරම දකුණු පැත්තට වෙන්න. මැද හිස් වගේ. ඔව්. ලොකු තන පිට්ටනියක් වගේ තැනක් මැද පැතිරිලා තියෙනවා. අන්න. අද වෘත්තාකාර ධාවන පතරක් වගේ පේනවා කියන කතාව එතනට නේද සම්බන්ධ? හරියට හරි. අන්න ඒ තනබිම තමයි උඩේ ඉඳන් විශේෂයෙන් ගුවනින් බලනකොට අර රවුම් ධාවන පතයක් වගේ පේන්නේ. ඒක අතර පිටසක්වල කතා තවත් වැඩි කරන්න හේතුවක් වෙලා තියෙනවා. කවුරු හරි හැදුවා වගේ පේන්නුනට ඒක ස්වභාවිකව හැදුණු දෙයක් වීම තමයි පුදුමේ. හැබැයි ඔරා බිරහස් පෙනුම පැත්තකින් තිබ්බොත් කන්ද මුදුනේ ඉඳන් පේන වටපිටාව නම් හරිම ලස්සන ඇති නේද? අනිවාර්යයෙන්ම. මූලාශ්‍රී ඒක හරි ලස්සනට විස්තර කරනවා. එසරහින්ම පේන්නේ මාදුරුවේ ජාතික වන උද්‍යානයේ ලොකු ජලාශයයි. ඈතින් පෙන්වලු බමුණු ගල කන්ද. ඒක මාදුරුවේ කෙලේ තියෙන හරිම ලස්සන හැඩරක් තියෙන කන්දක්ලු. බමුණු ගල. ඔව්. ඒකම දිඹුලා ගල කන්ද, තව හුදකලා කඳු වැටි මේ ඔක්කොම ලස්සනට පේනවලු. වටේටම නිමක් නැති කැලෑවයි කඳුයි. එතකොට මේ ඔක්කොම කතා එකතු කරලා බැලුවම දානිගල ගානේ ඇත්තටම පුදුම තැනක් නේද? ඔව්. එක පැත්තකින් තියෙනවා සෙල්ලිපි, නටබුන් වෙච්ච පිළිම, අර සිතුවම්, ඒ ඔක්කොමත් එක තවුරු වුණු අවුරුදු 10 ගානක් පරණ ඉතිහාසයක් ලංකාවේ මුල් කාලීන බුදුදහමේ වැදගත් තැනක් වෙලා තිබුණා කියන එකට සාක්ෂි. හරියටම. අනෙක් පැත්තෙන් ඒ කන්දෙම තියෙන අර අසාමාන්‍ය භූගෝලීය ලක්ෂණ අර රවුම් හැඩේ තනියම තියෙන එක ඒ නිසා වෙන්න ඕන විද්‍යාවෙන් තහවුරු කරන්න බැරි ඒත් පරම්පරාවෙන් පරම්පරාවට එන අර පිටසක්වල කතා අద్భుත සිද්ධි ගැන කතා ගොඩක්. මේ දෙකම එකම තැනක තියෙන එක තමයි දානිගලව මේ තරම්
කතාබහට ලක්වෙන ආකර්ෂණීය තැනක් කරන්නේ. ඉතින් මේ තහවුරු වුණු ඉතිහාසයයි තහවුරු නොවුණු අභිරහසයි මේ දෙකම එකට තියලා බලනකොට මගේ හිතේ අන්තිමට ප්‍රශ්නයක් ඉක්කුරු වෙනවා. මොකද්ද? අපි දැන් දන්න මේ පුරාවිද්‍යා දේවල් අර ජනප්‍රවාද මේ දෙක අතරේ තාම පරතරයක් තියෙනව නේද? ඔව් තියෙනවා. ඉතින් අනාගතයේදී තව හොයනකොට සමහර විට අලුත් තාක්ෂණයම පාවිච්චි කරලා කරන පර්යේෂණ වලින් මේ පරතරය අඩු කරන්න පුළුවන් වෙයිද? වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් දානිගල කන්දේ අතීතයේ හරි දැන් හරි අපි තාම දන්නේ නැති අර අභිරහස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් තවත් මොකක් හරි පැත්තක් හැංගිලා තියෙන්න පුළුවන්ද? ඒක කියන්න බෑ නේද? ඒක තමයි. සමහර විට දානිගල කන්දේ ඇත්ත කතාවේ කොටසක් හැමදාටම අභිරහසක් විදිහටම ඉතුරු වෙරිද? ඒකත් හිතන්න දෙයක්.